අද දිනේ ඔබට ඉතාම සාර්ථකම දිනය වේවා. වෙනද වගේම ඔබ අද එකතු වී සිටින්නේ ඔබගේ ලග්නයට අද දින කෙසේද යන බව දැන ගැනීමට. අපේ වීඩියෝස් බලන අයගෙන් 92%ක් වගේ වැඩි ප්‍රතිශතයක් අපව subscribe කර නොකර තමයි වීඩියෝ බලන්නේ. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා අපව subscribe කරලා මේ වීඩියෝ එකට එකතු වෙන්න කියලා. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට ගෘහ ජීවිතයේ ගැටලු ප්‍රශ්න පැන නගී. යාන වාහන ඉඩකඩම් ප්‍රශ්නවලට මුහුණ පායි. රැකියා කටයුතු යහපත් වේ. ආරක්ෂකාංශයේ සිටි අයට උසස් වීම නවපත් වීම ලැබේ. කෙටි ගමන් බිමන් ඇති වේ. සහෝදරයෙකු පිළිබඳ සතුටුදායක ආරංචියක් ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. නිර්මාණකරණයේදී යහපත් සිතුවිලි ඇති වේ. ආදර සම්බන්ධතා වර්ධනය වේ. කාන්තාවන්ට ගර්භාෂාස්ථ රෝග ඇති වේ. ඉංජිනේරු හා කාර්මිකාංශවල යෙදී සිටින්නන් හට ඔවුන්ගේ හැකියාව ප්‍රදර්ශනය කරන අතර ඉන් පැසසුම් ලද හැකිය. ලෞකික දේපළවලට අදාළ වන ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා සමත් වේ. වෙළඳ කටයුතු වාදියටද සුබදායක වේ. අන්‍යයන් සමග කටයුතු කිරීමේදී කැපී පෙනෙන ආකාරයෙන් ක්‍රියා කරයි. පොදු ජන සේවය වෙනුවෙන් මහන්සි වී කටයුතු කරන දිනයක් වීමේ ඉඩකඩ පවතී. අධ්‍යාපනය ලබන දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කර ජයග්‍රහණ ලබාගත හැකි දිනයකි. රතු පැහැටහුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය රතු පැහැය, ජය අංකය අංක 9. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට දේව ඇදහිලි මන්ත්‍ර ශාස්ත්‍රාදියට වැඩි නැඹුරුවක් යෙදිය හැකිය. ලෙඩ රෝග තත්ත්වයක් සමනය වීමේ කරුණු යෙදේ. තමාගේ තත්ත්වය පහත හෙලීමට බලා සිටි අයට වැරදිය හැකිය. දරුවන්ගේ ගණිතමය ඥානය වැඩි දියුණු කර ගැනීමට හැකි දිනයකි. නීතියන්සේ රැකියා කටයුතු කරන්නන්ගේ තර්ක හමුවේ අන් පාර්ශ්ව අසරණ විය හැකිය. පොත්පත් ප්‍රකාශන ශ්‍රේෂ්ඨයෙන් නියතු වන්නන් හට වෙනදාට වඩා වැඩි ලාභ ප්‍රයෝජන හිමිවීමේ භාග්‍ය පවතී. ප්‍රචාරණ කටයුතු සාර්ථක කරගත හැකි දිනයකි. තම බුද්ධියෙන් උත්සාහයෙන් ජීවිතය ජයගන්නා දවසකි. කෙටි ගමන් බිමම් ඇතිවේ. සහෝදරයන්ගෙන් සතුටුදායක ආරංචි ලැබෙයි. අධ්‍යාපන කටයුතුවලදී ගැටලු ප්‍රශ්නවලට මුහුණ දීමට වේ. කලා කටයුතු අසාර්ථක වේ. ආදර සම්බන්ධතාවලට යහපත් නොවේ. හවුල් ගනුදෙනුවලදී ප්‍රවේශම් වන්න. හදිසි අනතුරු සිදුවිය හැකිය. උෂ්ණාධික රෝග සෑදිය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු දිනයකි. කෘමි සතුන්ගෙන් හානි ඇති කරයි. සුදු පැහැටහුරු වස්ත්‍රාභරණයෙන් සරසෙන්න ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 5. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබට ඔබේ කතාවට බලයක් ශක්තියක් ඇතිවන දවසකි. සහෝදරයෙකුට අපලයි. නිෂ්ඵල ගමන් ඇතිවේ. නිවාස යාන වාහන ඉඩම් මිලදී ගන්නා අයට යහපත් වේ. මවගේ උපකාර ලැබෙන දවසකි. ඉදිරියට යෑමේ ශක්තිය අඩුය. බැංකු කටයුතු සඳහා යහපත් දවසකි. නීතිමය ප්‍රශ්න මානසික වේදනා ආදිය විය හැකිය. ජලයාස්ත ක්‍රියාකාරකම් වලින් කරදර විය හැකි බැවින් ප්‍රවේශම් වන්න. සතුරන්ගෙන් එල්ල විය හැකි හිරිහැර වලින් ගැලවී සිටීමට හැකි දිනයකි. කෙරෙන කර්මාන්ත ආදිය සාර්ථක කරවයි. වැඩිමල් සහෝදර සහෝදරියන්ගේ උදව් උපකාර ලැබෙයි. රැකියාව තුළ උසස් වීම ඇති කරයි. ජලය සම්බන්ධව කටයුතු ආදියේ ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුය. රණ්ඩුවලට ආදියට පැටලීමේ ස්වභාවයක් පවතින නිසා විමසිලිමත්ව කටයුතු කළ යුතු දිනයකි. විවිධ දෝෂාරෝපණයන් එල්ල විය හැකිවද ඒවාට සාර්ථකව මුහුණ දීමේ ශක්තිය පවතී. අද දින රස කැවිලි දන් දෙන්න ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය කොළ පැහැය, ජය අංකය අංක 5. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට හවුල් ව්‍යාපාර කරන්නන් හට මහජන ගනුදෙනු වලින් ලාභ හිමිවීමේ ප්‍රවණතාවක් පවතී. පවතින වෙළඳ සම්බන්ධතා
පුළුල්වීමේ හැකියාවක් ඇත. දරුවන්ද තම හැකියාව මත ප්‍රකටවීමේ ස්වභාවයක් පවතී. හොඳ එකමුතු හැඟීමක් පවතින බැවින් සමාජ කටයුතු ආදියෙහි මුල් තැන හිමිවේ. විවාහ දිවියේ පවතින අර්බුද නිරාකරණය කර ගැනීම සඳහා භාවිතා කරන උපක්‍රම සාර්ථක වීමේ ලකුණු පෙන්නුම් කරයි. මැසිමැදුරුවාදී සතුන්ගෙන් හිරිහැර කරදර හා ලෙඩ රෝග ඇතිවන බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතු දිනයකි. රැකියා කටයුතු දියුණුවන දවසකි. ඉඩම් පිළිබඳ ප්‍රශ්නවලට මුහුණ පායි. ඔබේ පෞරුෂයට හානිවන දේ සිදුවිය හැකිය. අධ්‍යාපන කටයුතුවල දියුණුව ඇතිවේ. පියපස ඥාතීන්ගේ විරෝධතා මතුවිය හැකිය. පොළොවාස්ත රැකියා කරන අයට යහපත් වේ. සතුරු කරදර ඇතිවිය හැකිය. එබැවින් යමක් බාර ගැනීමේදී සැලකිලිමත් වන්න. ක්‍රීඩා කටයුතු වලින් ජය හිමි වේ. කාන්තාවන්ට ගර්භාෂයාස්ත රෝගාබාධ ඇතිවිය හැකිය. ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු දිනයකි. කහ සහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ඔබට ඉතාමත් සුබයි. ජයවර්ණය ක්‍රීම් පැහැය ජයාංකය අංක 2. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට පෞද්ගලික සතුරන් සිටී නම් ඔවුන්ට ඔබට විරුද්ධ වීමට අපහසු වේ. නීති ගැටලු ආදිය ඉදිරිපත් වන්නේ නම් ඔබට ඒවායි ජයග්‍රහණ ළඟා කරගත හැකි වටපිටාවක් ගොඩනැගේ. විභාග ආදියෙන් ජයග්‍රහණ අත්විය හැකිය. උදරයාස්තව හටගත් රෝගාබාධ වේ නම් ඉන් සුවය අත්විදිය හැකිය. කිසියම් නව ශක්තියක් ශරීරයේ ක්‍රියාත්මක වන දිනයකි. රැකියාවේ මෙතෙක් පැවති බාධක ගැටලු වේ නම් ඉන් තරමක හෝ සහනයක් ලැබීමට ඉඩ ප්‍රස්ථා පවතී. මිතුරන්ගේ උදව් උපකාර ලැබේ. ප්‍රිය උපදවන පෙනුමක් ඇතිවන දවසකි. ආදායම් තත්ත්වය යහපත් වේ. අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවිය හැකිය. ආදර සබඳතාවලට අයහපත් වේ. රැකියා කටයුතු ප්‍රශ්න මතුවිය හැකිය. පැවතුණු අසනීපයකින් සුවය ලැබේ. පියාගේ උරුමයන් වලට හිමිකම් කීමට ලැබේ. උෂ්ණාධික රෝගාබාධ ඇතිවිය හැකිය. නිදිසුවයට බාධා ගෙනෙන දවසකි. රතු පැහැයට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ඔබට ඉතාමත් සුබයි. ජයවර්ණය රතු පැහැය ජයාංකය අංක 1. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට රැකියා කටයුතුවල නව ප්‍රබෝධයක් ඇතිවේ. නව පත්වීම් උසස්වීම් වලට සුබ වේ. ආදායම් මාර්ගවල ගැටලු ප්‍රශ්න ඇතිවේ. යාන වාහන ඉඩම් පිළිබඳ ප්‍රශ්න මතුවේ. බැංකු කටයුතු වලදී හවුල්කරුවන් සමග වැඩ කිරීමේදී ප්‍රවේශම් වන්න. ගෘහ ජීවිතයේ කරදර මතුවිය හැකිය. එබැවින් ඉවසීමෙන් කටයුතු කළ යුතු දිනයකි. අධ්‍යාපනයට යහපත් දවසක් වේ. කෙන්ඩ පෙරලීම නහරාදී රෝගාබාධ ඇතිවිය හැකිය. ගර්භණී කාල සීමාවෙහි සිටින්නන් ආරක්ෂා සහිතව අද දිනේ ගත කළ යුතුය. ආදරවන්තයන් අතර බේදවීම් යෙදිය හැකිය. දරුවන් සමග කතා කිරීමේදී ඉවසීමෙන් කටයුතු කළ යුතුය. දරුවන්ගේ කටයුතු සොයා බැලිය යුතුය. නැතහොත් ඔවුන් සම්බන්ධ ප්‍රශ්නාදියට මුහුණ පෑමට ඉඩ ඇති කරුණු මතුවේ. විශාල ව්‍යාපෘති බාරගෙන ක්‍රියා කළ අයට විශාල ලාභ ලැබීමේ ප්‍රවණතාවක් යෙදිය හැකිය. හවුල් කටයුතුව නියැලෙන්නන් හට ඒ සඳහා විවිධ ප්‍රයෝජන භාවිතා කිරීමට අවකාශ පවතී. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ඔබට ඉතාමත් සුබයි. ජයවර්ණය කොළ පැහැය ජයාංකය අංක 5. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට වෙනදාට වඩා නිවසෙහි මුල් තැනගෙන කටයුතු කිරීමට හැකිය. ඔබ තුළ මානසික ප්‍රබුද්ධතාවයකින් යුතුවන දිනයක් වේ. ඕනෑම කටයුත්තක් ඉවසීමෙන් ඇතිව කෙරෙන බැවින් කිසිවෙකුටවත් ඔබව තරහ ගැස්විය නොහැකි වේ. ගන්නා තීන්දු තීරණ අභිවෘද්ධියට හේතුවන දිනයකි. සෑම කටයුත්තකටම දුරදිග බලා තීරණ ගන්නා නිසා අද යහපත් දිනයකි. තමා බාරගත් කටයුතු ඉතා ක්‍රියාශීලීව නිම කිරීමට හැකි වටපිටාවක් ගොඩනැගේ.
කාලාත්‍රයාගේ රැකියා කටයුතු වලින්ද ලැබීම් පවතී. වාහනයක් මිලදී ගැනීමට යහපත් දිනයකි. ඉඩකඩම් නිවාස පිළිබඳ ගැටලුද විසඳේ. පොළොවාස්ත රැකියා කරන අයට සුබ දිනයකි. රැකියා කරන ස්ථානයේ ගැටලු ඇතිවේ. ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබේ. ගෘහ ජීවිතයේ යහපත්ය. මූල්‍යම කටයුතු වලට යහපත් දිනයකි. සහෝදරයෙකුට අපල ඇති කරයි. දීර්ඝ ගමන් නැති වේ. අධ්‍යාපන කටයුතු වලට යහපත් වේ. ධනේශ් ආස්ත ආබාධ ඇති විය හැකිය. කොළ සහ කහ වර්ණ ඇඳුම් අඳින්න. ඔබට ඉතාම සුබ. ජය වර්ණය නිල් පැහැය. ජයාංකය අංක 6. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට ක්‍රියාශීලීව උත්සාහයෙන් ජීවිතය ජය ගන්නා දවසකි. ගෘහ ජීවිතයේ ගැටලු ප්‍රශ්න මතුවේ. හවුල්කරුවන් සමග ගනුදෙනුවලදී කරදර ඇති විය හැකිය. නඩු හබුවලට පැටලීමට හැකි දවසකි. ජලයෙන් අනතුරු පෙන්වයි. රැකියා කටයුතුවලදී ප්‍රශ්න පැන නගී. පියපස ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබෙන දවසකි. ගමම් බිමම් වලින් ප්‍රවේශම් වන්න. හෘද රෝග ආදී රෝගාබාධ ඇති විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතු දිනයකි. නොසෙල්වන ආත්ම විශ්වාසයකින් කටයුතු කරයි. මතක ශක්තිය දියුණු කිරීමේ කටයුතුවල නිරත වේ. උසස් අධ්‍යාපනික කටයුතුවල නිරත වන්නන් හට ධෛර්ය හිමි වේ. කලාකරුවන්ට ඔවුන්ගේ වෘත්තිමය විශේෂ දක්ෂතා පෙන්වීමට හැකියාව ලැබිය හැකි දිනයකි. ඉංජිනේරු හෝ ගණිත ශාස්ත්‍රවල නියැලී සිටින්නන් හට අත්හදා බලන පර්යේෂණවල සාර්ථකත්වයක් හිමි කරගත හැකිය. දේශපාලන කටයුතුවල නිරත වූවන් අද දිනේ පතුරවන කතා මහජනයා තුළ ප්‍රකට ආකර්ශනීය තත්වයක් ඇතිවේ. පංච වර්ණමල් පූජා කරන්න. ඔබට ඉතාම සුබයි. ජය වර්ණය රතු පැහැය. ජයාංකය අංක 9. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට කතාවේ දැඩි බවක් ඇතිවන දිනයකි. හිසේ ආබාධ ඇතිවිය හැකිය. බැංකු කටයුතු සාර්ථකයි. පාරම්පරික උරුමයන් වලට හිමිකම් ලැබෙයි. ගෘහ ජීවිතය යහපත්ය. නිවාස ඉඩකඩම් පිළිබඳ ප්‍රශ්න මගහැරෙයි. රැකියා කටයුතු වලට කාලය ශ්‍රමය වැයවේ. පොත් ප්‍රකාශකයන්ට සුබ දවසකි. අධ්‍යාපන කටයුතු සාර්ථකයි. ගිවිසුම් අත්සන් කිරීමට සුබ දවසකි. හදිසි අනතුරු විය හැකිය. මුත්‍රාශය ආශ්‍රිත රෝගාබාධ ඇතිවේ. අසනීප තත්ත්වයන් වලින් සහනයක් ලැබීමටද හැකිවන දිනයක් වේ. වාක් චතුර්ය බලවත් දිනයක් වන නිසා අන්‍යයන් තම කතාවට යටහත් පහත් බවක් ස්වභාවය පවතී. කතා කර නොපරදින ස්වභාවයක් වේ. පොළොවාසිත කටයුතුවල යෙදෙන්නන් හට මැණිකාදියෙන් වාසි සහගත විය හැකිය. රැකී රක්ෂා ආදියේ පදවි තානාත්තර හිමි විය හැකිය. ආරක්ෂක ශේත්‍රයේ කටයුතු කරන්නන් හට තම වෘත්තීය හැකියාව හොඳින් පෙන්විය හැකි වනු ඇත. ණයදීම් සහ ගැනීම්වලදී ප්‍රවේශම් විය යුතුය. අද දින නිර්මාංශව සිටින්න. ඔබට ඉතාමත් සුබ. ජය වර්ණය රන්වන් පැහැය. ජයාංකය අංක 3. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට අද දිනේ ඔබට ඕනෑම ගැටලුකාරී තත්ත්වයක් දරා සිටීමේ මනා හැකියාව පවතී. ආදායම් හිමිකර ගැනීමට ගන්නා උත්සාහයෙන් අපතේ නොයයි. එම නිසා ඒවා අතහැර දැමීම අවාසි සහගත වේ. සහකරුට තරමක අපල සහගත සෞඛ්‍යම ගැටලු යෙදීමට පවතින බැවින් සැලකිලිමත්ව සිටිය යුතුය. ඔබට විරුද්ධව යෙදෙන කුමන්ත්‍රණ ආදියෙන් බේරී සිටීමට වෙරදැරීමට විය හැකිය. දරුවන්ගේ හිතුවක්කාරකම් ආදී දේ නිසා ඔබගේ මනස ව්‍යාකූල වීමේ ඉඩකඩ පවතී. ඉදිරියට යෑමේ ශක්තිය වැඩි දවසකි. සියලුම ලැබීම් කටයුතු වලට යහපත් වේ. සහෝදරයන්ට යහපත් දවසකි. වෘත්තීමය වශයෙන් සාර්ථක දවසකි. ජලය ආශ්‍රිත රැකියා කරන අයට යහපත් වේ. උසස් අධ්‍යාපන කටයුතු අසාර්ථක වේ.
පියාට අපලගෙන දෙන දිනයකි. උගුර කනාසිත රෝගාබාධ ඇතිවිය හැකිය. රසවත් ආහාරපාන ආදිය ලැබෙන දිනයකි. කලකින් හමුන වූ ඥාතියෙකු හමුවීමට අවස්ථාව ලැබේ. කහ පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ඔබට ඉතාමත් සුබ. ජයවර්ණය නිල් පැහැය ජයාංකය අංක 8. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට අධ්‍යාපන කටයුතුවලදී නව ප්‍රගතියක් ඇතිවන දවසකි. නිර්මාණ කටයුතුවලට යහපත් වේ. දරුවන් පිළිබඳ හොඳ ආරංචි අසන්නට ලැබේ. ආදර සම්බන්ධතා සාර්ථක වේ. ක්‍රීඩා කටයුතුවලින් ජය හිමි වේ. ගෘහ ජීවිතය සාමකාමීව ගලාගෙන යයි. අධ්‍යාත්මික කටයුතු සාර්ථක වේ. නිවාස යාන වාහන පිළිබඳ ප්‍රශ්න පැන නැගේ. නිෂ්ඵල ගමන් බිමන් ඇතිවේ. සතුරන් බලවත් වන දවසකි. උදර ආශ්‍රිතව රෝගාබාධ ඇතිවිය හැකිය. සිහි මුර්ජාවීම් නින්ද නොයෑම් ආදී ගැටලු ඇති කළ හැකිය. ණයතුරස් ආදිය පියවීම උදෙසා උත්සාහ කළ හැකි වෙයි. වංචා ආදියට හසුවීමට ඉඩ පවතින නිසා ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතුය. රහස් සතුරන් බලවේගයන්ට බුද්ධිමත්ව හා සාර්ථක ලෙස මුහුණ දීමට උත්සාහ ගනී. ශාස්ත්‍රීය කටයුතු කරේ වැඩි නැඹුරුතාවක් සහිතව ක්‍රියා කිරීමට ඉඩ පැවතිය හැකිය. ඉඩකඩම් මාස්ත ව්‍යාපාරයන්හි නිරත වන්නන් හට ගැටලු රාශියකට මුහුණ පෑමට සිදුවේ. අද දින නිර්මාංශව සිටින්න. ඔබට ඉතාමත් සුබ. ජයවර්ණය නිල් පැහැය ජයාංකය අංක 6. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට මිත්‍රයන් සමග කටයුතු කිරීමේදී වාසිදායක ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතී. පොදු සේවා කටයුතුවලදී කැපී පෙනෙන චරිතයක් විය හැකිය. දෙවියන් කෙරෙහි භක්තිමත් බව වැඩි වේ. අහිමි වී ගිය දෙයක් නැවත ගොඩනගා ගැනීම සඳහා වඩාත් උනන්දු වේ. කාන්තා පක්ෂයට අවශ්‍ය දෑ වෙළඳාම් කිරීමේදී වඩාත් ලාභ ඉපිය හැකි වේ. ණයට මුදල් ලබා දෙන්නන් හට නියමිත මුදල් නැවත ලැබිය හැකි දිනයකි. තම යහපත් අභිලාෂ මුදුන් පමුණුවා ගැනීමට සුදුසු දිනයකි. පොදු යහපත වෙනුවෙන් වැඩ කරන දවසකි. වෘත්තීමය වශයෙන් සාර්ථක වේ. කම්කරු ශේත්‍රයේ රැකියා කරන අයට යහපත් වේ. ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබේ. අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වේ. කලා කටයුතු අසාර්ථක වේ. හවුල් කටයුතු වලින් ප්‍රවේශම් වන්න. ආදායම් මාර්ගවල දියුණුව ඇති වේ. සහෝදරයන්ගේ උදව් උපකාර ලැබේ. මවට යහපත් දිනයකි. හෘදයාශ්‍රිත රෝගාබාධ ඇතිවිය හැකි දිනයකි. බෝධිය වැඳ දවසේ වැඩ ආරම්භන්න. ඔබට ඉතාමත් සුබ. ජයවර්ණය රන්වන් පැහැය ජයාංකය අංක 3.